රුපියල් 2600 තියෙන මෙන්න මේ පුංචි ඉලෙක්ට්‍රික් කුකින් පොට් එකෙන් ඇත්තටම කෑම යන්න පුළුවන්. නැත්තම් මේක සාමාන්‍යයෙන් සෝෂල් මීඩියා වල තියෙන සාමාන්‍ය ගැජට් එකක් විතරයි. ඉතින් මම මේක අද සම්පූර්ණයෙන්ම අන්බොක්ස් කරලා ඔයාලට වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ ඉවරනකම් ඔයාලට බලන්න මම ආරාධනා කරනවා. හා යාළුවනේ, ඉතින් DH ඔන්ලයින් ස්ටෝර් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි අරගෙන එන පළවෙනි වීඩියෝ එක. ඉතින් ඔයාලට අපේ මේ වීඩියෝ එක බලලා අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේවා අපිට කියන්න. ඉතින් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලට අපේ අලුතින්ම එන ඔයාලගේ නිවසට අවශ්‍ය කරන නිෂ්පාදනයන් පහසු මිලට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් quality එක උසස් වගකීමක් ඇතුව හොඳම නිෂ්පාදන අපේ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි යමු අපේ අද වීඩියෝ එකට. ඉතින් දැන් අපි බලමු මේ බොක්ස් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඉස්සල්ලාම මෙන්න මේ විදිහට බොක්ස් එක විවෘත කරපුවාම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේක මෙහෙම බෑග් එකක් ඇතුලේ හොඳට අසුරලා තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ආරක්ෂිතව ඇසුරුමක් ඇතුව තමයි මේක තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට මේ විවෘත කරපුවාම උඩින්ම පේන්න තියෙන්නේ ග්ලාස් ස්ලයිඩ් එක. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට වීදුරු ග්ලාස් එකක් තමයි තියෙන්නේ මෝඩිය විදිහට. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ස්ටීම් ට්‍රේ එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි ස්ටීම් ට්‍රේ එක තියෙන්නේ. ඒ වගේම ඊළඟට අපිට බලා ගන්න පුළුවන් පවර් කේබල් එක. ඉතින් මේක කරන්ට් එකෙන් තමයි මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පවර් කේබල් එක මේ විදිහට බලන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රික් කුකින් පොට් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉලෙක්ට්‍රික් කුකින් පොට් එක තියෙන්නේ. ඉතින් ඔයාලට ඉක්මනින්ම ඔයාලගේ කෑම බීම හදාගන්න, ඒ වගේම ඔයාලා ගමනක් බිමනක් ගිහින් ඔයාලට ඉක්මනින්ම කෑම බීම හදාගන්න අවශ්‍යයි නම් මේක ගොඩක්ම ප්‍රයෝජනවත් දෙයක්. මෙතන තමයි on off කරන බටන් එක තියෙන්නේ. ඉතින් ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕනේ මේක මැනුවල් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙලාවට මේක අපි off කරගන්න ඕනේ. ඉතින් ඔයාලට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් මේක 3 point pot එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් ඒ වගේ තියෙන 2 point pot. නමුත් මේක 3 point වෙන්නේ ඔයාලගේ ආරක්ෂාව ගැන ගොඩක් හිතලා මේක නිෂ්පාදනය කරලා තියෙන නිසා. ඉතින් ඔයාලට මේ විදිහට power point එක මෙන්න මේ විදිහට ගහන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේක ඔන් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේක අල්ලනකොටම අපිට මේකේ බිල්ඩ් ක්වොලිටි එක නම් හොඳ ඉම්ප්‍රෙෂන් එකක් දෙනවා. ඉතින් ඇත්තටම මේක ඔයාලට ගොඩක් හුරු බුහුටි විදිහට අල්ලලා පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක පිරිසිදු කරන්නත් ඉතාම ලේසියි. ඉතින් හැඩල් එකත් හොඳට අල්ල ගන්න පුළුවන්. ඉතින් ඔයාලට දිනදා ජීවිතේ වැදගත් කටයුතු වලදී යනකොට ඔයාලට ඉක්මනින්ම ඔයාලගේ කෑම උයා ගන්න පුළුවන් මෙන්න මේ කුකින් පොට් එක භාවිත කිරීම මගින්. ඉතින් මේක පොඩි සයිස් එකක් නිසා සාමාන්‍යයෙන් හොස්ටෙල්, බෝඩින්, ඔෆිස් හෝ ට්‍රැවල් කරන අයට මේක ගොඩාක් පහසුයි. ඉතින් ඒ වගේම තමයි මේක සාමාන්‍යයෙන් දෙන්නෙක් ඉන්න තැන් වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. තනි පුද්ගලයෙක් හෝ දෙදෙනෙක් ඉන්න තැන් වලට මේක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. අපි බලමු මේකේ හීටින් පවර් එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් දැන් අපි බලමු මේකට වතුර ටිකක් දාලා කොච්චර ඉක්මනට මේක උණු වෙනවද කියලා. ඉතින් දැන් අපි මේක පවයකට ගහමු. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔන් කරන්න තමයි තියෙන්නේ. මේ බලන්න ඔයාලට මේ ස්විච් එක ඔන් කරපුවාම මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේක කොච්චර ඉක්මනට වතුර එක උණු වෙනවද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ විදිහට මේ බුබුලු දමමින් මේ වතුර එක උණු වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට හොඳටම තේරෙනවා ඇති මේක හොඳ හීටින් එකක් තියෙන හොඳ පොට් එකක් කියලා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ විදිහට මේ වතුර එකේ මේ බලන්න දුම් දානවා. ඒ කියන්නේ මේක ඉක්මනින්ම උණු වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට දැන් බුබුලු දමමින් මේ වතුර එක උණු වෙනවා කියන්නේ මේක හොඳ හීටින් එකක් තියෙනවා. ඉතින් යාළුවාට දැන් පේනවා ඇති මේකේ වතුර හොඳටම උණු වෙලා තියෙන්නේ. වතුර නටනවා. ඉතින් අපි දැන් මේකට මේ විදිහට නූඩ්ල්ස් එක දාමු. ඉතින් අපි බලමු මේකෙන් කෑම උයන්නත් පුළුවන්ද කියලා. ඉතින් මෙන්න මේ විදිහට පොඩි වෙලාවකින් අපිට බලා ගන්න පුළුවන් මේකේ නූඩ්ල්ස් එක හදාගන්නේ කොහොමද කියලා.
ඉතින් ඔයාලට පේනවා ඇති මේ දැන් භාගෙට තැම්බියන තමයි මේ නූඩ්ල්ස් එක තියෙන්නේ. ඉතින් දැන් අපි තව ටිකක් මේක වහලා තියමු. ඉතින් දැන් නූඩ්ල්ස් එක තැම්බිලා තමයි තියෙන්නේ. අපි දැන් මේකේ තියෙන පැකට් එක මේ විදිහට දාගමු. පස්සේ අපිට හදින් මේක කලවම් කරන්න පුළුවන්. මේකට ඉතින් ඕනම හැන්දක් පාවිච්චි කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඉතින් අපි තා පොඩි වෙලාවකින් බලමු මේක කොහොමද ෆයිනල් ලුක් එක කියලා. ඉතින් යාළුවනේ මේ බලන්න මේක හොඳට ඉදෙනවා. මේ බලන්නකො. සාමාන්‍ය normal ඉපේ හෝ ගෑස් එක උයනකට වැඩිය ඉක්මනින් අපිට කැම්බියම් මේකෙන් හදා ගන්න පුළුවන්. මේ ෂණිකව ඉක්මන් බඩගින්නට ඉක්මනටම කෑම හදා ගන්න සූපිරිම පොට් එක. ඉතින් අපි දැන් මේක ඇරලා බලමු. මේ බලන්න දැන් හොඳින් නූඩ්ල්ස් එක තැම්බිලා තමයි තියෙන්නේ. නමුත් තාම වතුර මේකේ තියෙනවා. ඉතින් අපි මේක දැන් පෙරාගෙන බලමු කොහොමද තියෙන්නේ කියලා. ඉතින් අපි දැන් ස්විච් එක මෙතනින් ඕෆ් කරන්න ඕනේ. මේක ඔටෝ ඕෆ් වෙන්නේ නැහැ. මෙතනින් මේ විදිහට ඕෆ් කරන්න ඕනේ. ඉතින් මේ අපි නූඩ්ල්ස් එක හදාගෙන ඉවර වෙලා මේ ෆයිනල් ලුක් එක. ඉතින් ඔයාලට පේනවා ඇති මේ නූඩ්ල්ස් එක හොඳට තැම්බිලා තමයි තියෙන්නේ. මේ බලන්න. හොඳට තැම්බිලා තමයි තියෙන්නේ. ඉතින් අපි දැන් මේක මේ විදිහට මේ බලන්න. ඉතින් හොඳින් මේක අල්ලගෙන තවත් භාජනයකට මෙනින්ම දා ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි නූඩ්ල්ස් එක තියෙන්නේ. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට මේකෙන් නූඩ්ල්ස් විතරක් නෙවෙයි ෂණිකව ඕනම කෑම වේලක් හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එක්කෙනෙකුට හෝ දෙන්නෙකුට ප්‍රමාණවත් විදිහට මේකෙන් කෑම වේලක් හදා ගන්න පුළුවන්. ඉතින් බිත්තර තම්බ ගන්න, ඒ වගේම එළවලුවක් තම්බ ගන්න, සෝයා එකක්. ඉතින් ඕනම කෑම බීමක් මේකෙන් හදා ගන්න පුළුවන්. ඉතින් මේක සයිස් එකෙන් පොඩි වුණාට එක්කෙනෙකුට දෙන්නෙකුට හොඳටම මේකෙන් කෑම වේල ප්‍රමාණවත් වෙනවා හදන ප්‍රමාණය අනුව. ඉතින් යාළුවනේ ඔයාලට බිත්තර තම්බ ගන්න ඕනි නම් මෙන්න මේ විදිහට මෙන්න මේ ස්ටීම් එක තියෙනවානේ. මෙන්න මේ ස්ටීම් එකට යටින් මෙන්න මේකට හොඳට වතුර දාලා ඊට පස්සේ ඒක රත් වෙනකොට මේක උඩින් ස්ටීම් එක තියලා ඒකට බිත්තර තියලා තම්බ ගන්න පුළුවන්. ඒ වගේම එළවලු තම්බ ගන්නවා නම් ඩයට් කරන කෙනෙක් වගේ නම් එළවලු තම්බ ගන්නවා නම් ෂණිකව මේකට එළවලු ටික දාලා තම්බ ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙන්න මේ ප්‍රොඩක්ට් එකේ මම කැමතිම වුණු දේවල් ටිකක් ගැන මම ඔයාලට දැන් කියන්න. ඉතින් ඇත්තටම මේක සයිස් එකෙන් පොඩි වුණාට මේක අපිට ගොඩක් හොඳට පාවිච්චි කරන්න පුළුවන් ලේසියෙන්. ඒ වගේම තමයි මේක ගොඩක් හොඳට රත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි කෙනෙකුට හෝ දෙන්නෙකුට ඉක්මනින්ම මේකෙන් කෑම වේලක් හදා ගන්න පුළුවන්. යාළුවනේ මේක සයිස් එක පොඩි ඒ වගේම මේක පාවිච්චි කරන්නත් හරිම ලේසි, පිරිසිදු කරන්නත් හරිම ලේසි. ඉතින් ගොඩක්ම මේක වැදගත් වෙන්නේ ස්ටුඩන්ට්ස්ලාට, එතකොට ට්‍රැවල්ස් කරන අයට, ඒ වගේම ඔෆිස් යන අයට, මේ වගේ අයට මේක පාවිච්චි කරන්න පුළුවන්. තනි පාවිච්චියට හෝ දෙතුන් දෙනෙක් ඉන්නවා නම් උපරිම දෙන්නෙක් වගේ ඉන්නවා නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. යාළුවා මම ඉස්සෙල්ලා කිව්ව විදිහට මේක උපරිමයෙන්ම දෙන්නෙකුට තමයි හොඳටම ගැලපෙන්නේ. ලොකු පවුලකට නම් මේක පාවිච්චි කරන්න බෑ. ඉතින් එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්න පවුලකට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේම තමයි යාළුවනේ ඔයාලට තවත් කාරණයක් කියන්න ඕන මේක විශාල කරන්ට් බිලක් යන්නේ නැහැ. කරන්ට් එක ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මේකේ අවාසි විදිහට ගත්තොත් මේක ලොකු පවුලකට පාවිච්චි කරන්න බෑ. ඒ වගේම මේකේ ලොකු ප්‍රමාණයක් උයන්න බෑ. ඉතින් ඔයාලගේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ඔයාලා මිදී ගැනීමේදී සැලකිලිමත් වෙලා ඔයාලට අවශ්‍යතාවලට අනුව මේක පාවිච්චි කරන්න මිලදී ගැනීමේ තියෙනවා. ඉතින් යාළුවනේ මගේ අවංක අදහස නම් සාමාන්‍ය මේක ප්‍රයිස් එකේ අනුව ඔයාලට මේක හොඳටම ගැලපෙන හොඳම තේරීමක් කියලා මම හිතනවා. ඉතින් ඇත්තටම හොස්ටල් එකක ඉන්න කෙනෙක්ට කපල් එකකට ඒ වගේම ඔෆිස් එකේ කෙනෙකුට උනත් මේක ඉක්මනින්ම කෑම වේල හදා ගන්න පුළුවන්. ඉතින් ලොකු පවුලකට පාවිච්චි කරන්න බෑ, ලොකු ප්‍රමාණයක් කියන්න බෑ. ඉතින් බජට් එකේ හැටියට ඔයාලට උපරිම ප්‍රයෝජනක් ගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි මෙන්න මේ මිනි කුකින් පොට් එක කියන්නේ. ඉතින් ඔයනේ වගේම තමයි මේක සෙන්ටිමීටර් 18ක ප්‍රමාණයක් තමයි තියෙන්නේ.
ඉතින් ඔයාලට මේක සාමාන්‍යයෙන් රෙස්ටෝරන්ට් කෙනෙකුට හෝ ඒ වගේම හොස්ටල් එකක ඉන්න කෙනෙකුට කපල් එක්කට ඔෆිස් එකක යන කෙනෙකුට උනත් මේක පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඔයාලටත් ක්වොලිටිම නිෂ්පාදන අපේ මිලදී ගැනීමේ හැකියාව තියෙන එන්න අපේ WhatsApp එකට අපේ WhatsApp නම්බර එක අපි පහලින් දාන්නම්. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මේක පිළිබඳව මොනවද දැනගැනීමට අවශ්‍යයි නම් හෝ මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒකත් පහලින් දාන්න නැත්නම් එන්න අපේ WhatsApp එකට. ඉතින් අපෙන් ඔයාලගේ නිවසට අවශ්‍ය කරන සියලුම භාණ්ඩයන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම අපිව ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. like එකක් දාන්න, comment එකක් දාන්න. ඔයාලගේ යාළුවන්වත් බලන්න share කරන්න. ඉතින් හරි දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් යනකම් අතට මම ඔයාලගෙන් සමුගන්නම්. ඔයාලට සුබ දවසක් යාළුවනේ. bye.